ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කෑම සම්බන්ධ සමහර ප්‍රශ්න. ඒ කියන්නේ මේ සමහරු කියනවා මෙන්න මේ කෑම කෑවහම ඇඟට හොඳයි, මේ කෑම අඟට අගුණයි. ඉතින් මේ වගේ එක එක මතිමතාන්තර වල ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් එක් එක් ආහාරවල, එක එක පෝෂකයන් වල අපි ගන්න ආහාරات එක්ක තියෙන යම් මිත්‍යා මත. මේ මිත්‍යා මත මොනවද? ඒක ඇත්ත නැත්ත මොකද්ද? මේ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එක තුලින් කතා කරනවා. ඉතින් අපිට subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලම අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මම මුලින්ම කියනවා. සමාජය තුළ ආහාර සම්බන්ධව ඇති පළවෙනි වැරදි මතය විදිහට මම අද කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට්. එහෙම නැත්නම් පිටි සහිත කෑම කෑවට පස්සේ අපි මහත් වෙනවා. නැත්නම් බර වැඩි වෙනවා. එහෙමත් නැත්නම් බෝනවන රෝග වලට ලක්වීමේ හැකියාව වැඩි වෙනවා කියලා ගොඩක් අය තුල මතයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕනේ මේ ආහාරයක් අපි ගත්තට පස්සේ ඒක ශක්තිය කැලරි විදිහට අපේ ඇඟ තුල නිෂ්පාදනය වෙලා ඒවා යම් යම් පරිවෘත්ති කියන ඇඟ ඇතුලේ වෙන රසායනික ප්‍රතික්‍රියා වලට යොදා ගන්නවා. ඉතින් ඒවා එහෙම යොදා ගන්නකොට සමහර අවස්ථාවලදී මේවා අතිරික්ත, ඒ කියන්නේ වැඩිපුර කැලරි එකතු වෙලා ඒවා යම් යම් තැන්වල තැම්පත් වීමත් එක්ක බොහෝ විට අපිට අවදානම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් බෝනවන රෝග, මං කලින් කිව්වා වගේ කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වගේ රෝග තත්ත්ව ඇති කරන්නට පුළුවන්. නමුත් අපි විශේෂයෙන්ම මේ පිටි සහිත කෑම, ඒ කියන්නේ පාන්, ඒ පිටි වලින් නිෂ්පාදනය කරන යම් යම් කෑම වර්ග තියෙනවනේ. ඒවා, ඒ වගේම සීනි වැඩිපුර දාන කෑම, ඒ වගේ දේවල් අපි ලබා ගැනීමත් එක්ක ඒවා අධි අවදානම්. මොකද කැලරි එකතු වෙලා වැඩිපුර කැලරි එකතු වෙලා ඒක රෝගී තත්ත්වයක් කරා අපිව ඇදගෙන යන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා ධාන්‍ය වර්ග, කියන්නේ පරිප්පු, බෝංචි වගේ දේවල් තුලින් හොඳට කාබෝහයිඩ්‍රේට් අපිට ලැබෙනවා. එතකොට එළවලු ගත්තාම අර්ථාපල් වගේ දේවල් වලින් හොඳට අපිට මේ කාබෝහයිඩ්‍රේට් නැත්නම් මේ දේවල් ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔබ යම් ආහාරයක් ගන්න ගියාම ඔබ පාන් ගත්තත් ඔය පරලු පාන් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම වෙන්නේ. ඒ නිසා ඒ වගේම ඔබ හාල් ගන්නකොට රතු හාල්, ඒ වගේ දේවල් තමයි ඔබ පරිභෝජනයේට යොදා ගන්න ඕනේ. ඒ වගේ දේවල් වලට ඔබ යොමු වීමත් එක්ක ඔබට කිසි බයක් නැතුව කාබෝහයිඩ්‍රේට්, එහෙම නැත්නම් මේ පිටි සහිත ආහාරයක් ගත්තත් ඒ විදිහට හරියට තෝරලා බේරලා ඔබ ආහාරයට ගත්තොත් ඒක ඔබේ ජීවිතයට ඔබේ බර වැඩි කරන්න කවදාවත් හේතුවක් වෙන්නේ නැහැ කියලා මේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. දෙවෙනි මිත්‍යා මතය, ගොඩක් අය අතරතුර තියෙනවා තවත් මිත්‍යා මතයක්, මේ තෙල් සහිත, මේදේ සහිත ආහාර ගත්තාම ඒකත් ගොඩක් මහත් වෙන්න, බෝනවන රෝග ඇති වෙන්න ලොකු හේතුවක් කියන කාරණේ. ඉතින් ඒකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා දැන් කතා කරමු. මම කලින් කිව්වා වගේම තමයි ඒකෙත් අපි ස්වභාවිකව ගන්න ආහාර තුල තියෙන තෙල් බොහෝ දේවල් වල ඒක ශරීරයට අහිතකර තත්ත්ව ගොඩාක් දුරට අඩුයි. විශේෂයෙන්ම අසම්තෘප්ත මේදේ කියන දේ තමයි අපේ නිරෝගීතාවයට වැදගත් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ මොළයේ වර්ධනයට සහ හෝමෝන ක්‍රියාකාරීත්වයට ඉතාමත් වැදගත් වෙනවා මේ මේදේ. ඉතින් එහිදී අපි ගන්නවා මාගරින්, බටර්, ඒ වගේම අලිගැට peer වැනි මේ ස්වභාවිකව අපිට ගන්න පුළුවන් ආහාර තියෙනවා. ඒ වගේ දේවල් තුලින් අපි මේදේ ලබා ගැනීමට උත්සාහ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් තමයි අපේ කෘතිම යම් තෙල් වර්ග, යම් කෘතිම කෑම වර්ග වලට හුරු වීමත් එක්ක තමයි මේ විදිහට අර මං කියන ඉස්සෙල්ලා කිව්වා වගේ අතිරික්ත විදිහට කැලරි, කියන්නේ සමහර තැන්වල විශේෂයෙන්ම මේ බඩේ වගේ බඩ ඇවිල්ලා ගොඩක් අය මේදේ තැම්පත් වීම වගේ දේවල් වෙන්නේ. ඒක අවදානමක් විදිහට තත්ත්වය දක්වා යන්නේ මේ විදිහට කෘතිමව නිෂ්පාදනය කරන ලද ආහාර, ඒ කියන්නේ අහිතකර තෙල් වර්ග, විශේෂයෙන්ම දැන් ඔලිව් ඔයිල් වගේ දේවල් අපි මේ කෑම පිසීමට ගන්න පුළුවන් නම් ඒක තමයි ඉතාමත්ම හොඳ කාරණාවක් සහ වැදගත් කාරණාවක් වෙන්නේ. තුන්වෙනි මතය විදිහට සමාජයේ ගොඩක් අය තුල තියෙනවා මේ රෑ වෙලා කෑම. ගොඩක් රෑ වෙලා කනකොට බර වැඩි වෙනවා, මහත් වෙනවා කියන කාරණාව. ඇත්තට මේක සත්‍යතාවයක් නැහැ. ඔබ හැබැයි වැඩිපුර කෑම ලොකු පිඟානක් කනවා නම් ඒක අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම වැඩිපුර මේදය, කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වැඩිපුර, විශේෂයෙන්ම ඒ ආහාරات අපි කෘත්‍රිමව සැකසූ ආහාර වගේ නම් ඒකත් ලොකු බලපෑමක් තියෙනවා ඔබ රෝගී තත්ත්වයට ඇද දාන්න. ඒ හැර ඔබ ගන්න ආහාරවල මේ පෝෂක ලැබෙන්නේ
ස්වභාවික ආහාර වලින් නම් ඒක ලොකු අවදානමක් නැහැ කියලා පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. ඔබට යම් අවස්ථාවල ඔබේ රාජකාරී ස්වභාවය මේ හැම දෙයක් එක්කම ඔබට බඩගින්නක් එනවා නම් ඔබ පුළුවන් තරම් කෙටි ආහාර වේලකට යන්න, ප්‍රෝටීන් බහුල කෙටි ආහාර වේලකට යන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ ගැන ඔබ හොඳින් අවධානයෙන් යුතුව වැඩ කටයුතු කරන්න ඔබේ ආහාරය තෝරා ගැනීමේදී. ඊළඟ කාරණාව තවත් සමහරු හිතන් ඉන්නවා ආහාර වේල් ගන්න වැඩි කරාම සමහරට දවසට ආහාර වේල් 6-7ක් ගත්තාම ඒක තමයි ශරීරයට හිතකර කියලා හිතන් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒක තුලදී මට කියන්න තියෙන්නේ ආහාර ලබා ගන්නා මේ වාර ගණන නෙමෙයි වැදගත් වෙන්නේ මේ කැලරි ගන්න. මම කලිනුත් කිව්වා කැලරි අතිරික්තයක් වෙලා ඒක ඇඟ තුල එකතු වීම තමයි ඉතාමත් අවදානම් අවස්ථාව කියන එක. ඒ වගේම ඔය සමහර අවස්ථාවල ගොඩක් වෙලා निराහාරව ඉඳලා කෑම ගන්න අවස්ථාවක් තියෙනවා. ඇත්තට මෙහිදී වෙන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකපාරට කන්න වෙන අවස්ථා තමයි ගොඩක් අයට වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔබ අවධානයෙන් සිටින්න. ඔබ ගන්නා මේ ආහාර වාර වැඩිපුර වාර ගණනකට ගන්නවට වඩා ඔබේ ජීවන රටාවට ගැළපෙන විදිහට ප්‍රධාන ආහාර වේල් 3ක් නම් ඒ 3 අලගෙන ඒ අතරතුර කෙටි ආහාර වේලකට යනවා නම් ඔබ මේ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ගොඩක් අඩු, මේදේ ගොඩක් අඩු, සාමාන්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයක් තිබෙන ආහාර වේලකට යන්න. ඒ වගේම හොඳට දෛනිකව වතුර බොන්න. ඒ ටික හරියට කරගන්න පුළුවන් නම් ඒක ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙනවා. තවත් ගොඩක් දෙනා තුළ තියෙන වැරදි මතයක් තමයි මේ ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමත් එක්ක වකුගඩු වලට එන්න තියෙන හානිය වැඩි කියන එක. ඉතින් ඒක ඇත්තටම සත්‍යතාවයක් නැහැ. ඒ සත්‍යතාවයක් කියන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් මේ වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක්ට ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම ඒක ගුණදායක නැහැ. ඉතින් ඔබ ස්වභාවික ප්‍රෝටීන් ලැබෙන ආහාර වැඩිපුර ගන්නවා නම්, කිරි සහිත ආහාර වැඩිපුර ගන්නවා නම්, සුදුසු හිතකර මේදේ සහිත ආහාර ලබා ගන්නවා නම් ඒක කිසිම අවස්ථාවක මේ වකුගඩු වලට අහිතකර වෙන්නේ නැහැ. ඉතින් වකුගඩු මේ කියන්නේ ප්‍රෝටීන බොහෝ විට අපිට අපේ මාංශ පේශි වල නිරෝගීතාවයට, එහි ක්‍රියාකාරීත්වයට මේ වගේ විශේෂ දේවල් වලට අත්‍යවශ්‍ය වෙන හින්දා අපි හොඳට ප්‍රෝටීන් ලබා ගන්න ඕනේ. මේ ප්‍රෝටීන් ලබා ගන්න ප්‍රභවය ගැන තමයි අපි නිතරම අවධානය යොමු කර යුත්තේ. තවත් සමහරු හිතන් ඉන්න මොන කෑම වේල කොයි විදිහට කෑවත් අවුලක් නැහැ අපි ව්‍යායාම කරනවා කියන මතය. ඒක ඇත්තටම වැරදි. සාමාන්‍යයෙන් අපේ මේ නිරෝගීකමට ඉතාමත්ම වැදගත් වෙන්නේ 80%ක විතර බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙන්නේ මේ ආහාර වේල. අපි තෝරා ගන්න ආහාර රටාව. ඒ කියන්නේ අපි මේ පෝෂක ලබා ගන්න මේ ආහාර වර්ග විශේෂයෙන් ස්වභාවික ආහාර ගොඩක් දුරට තෝරා ගැනීමත් එක්ක අපිට ඒක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. හැර අපි හිතනවා නම් ඕන දෙයක් කාලා අපිට ව්‍යායාම කරොත් මේ දේවල් මේ රෝග වලට ලක්වීම අවදානමක් නැහැ කියන කතාව ඇත්තටම ඒක නිශ්චිතව කරන්න වෙනවා. ඉතින් කැලරි ප්‍රමාණය, ඉතින් අපි ඇඟ තුල ගන්න ආහාරات එක්ක මේ ලැබෙන කැලරි ප්‍රමාණය සහ ඊතුරු අතිරික්ත කැලරි, ඒ වගේ මේ තුල ඇඟ තුල ඒවා ගබඩා වෙලා ඒ තුලින් අපිට එන බලපෑම නැති කරන්න මේ ව්‍යායාම කරාම කියලා කරන සම්පූර්ණ ව්‍යායාමයෙන් මේ බලපෑම නැති කරන්න පුළුවන් කියලා කියන්නට අමාරු. ඒ නිසා ඔබ හරියාකාරව හිතන්න ඕන. ඔබේ ජීවන රටාවට ගැළපෙන විදිහට හොඳ ආහාර පුරුදු, හොඳ ආහාර තෝරා ගැනීමත් එක්ක ව්‍යායාම මේ හැමදේම එකට එකතු කරගෙන ගියොත් තමයි මේ නිරෝගීකම සඳහා ඔබේ ජීවිතය හැඩගස්වා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් අද අපි කතා කරා ආහාර නැත්නම් මේ පෝෂණය සම්බන්ධව එක එක්කෙනා අතර තියෙන සමහර වැරදි මතිමතාන්තර කීපයක් ගැන. ඉතින් ඒ වැදගත් වුණා කියලා හිතනවා නම් අප subscribe කරන්න, තව කෙනෙකුට දැනගන්න පුළුවන් විදිහට share කරන්න, මොනවා හරි අඩුපාඩු ප්‍රශ්න මේ හැමදේම comment section එකේ comment කරන්න. ඉතින් නැවතත් ළඟදීම ඊළඟ වැඩසටහනින් සම්බන්ධ මේ බලාපොරොත්තු සමු ගන්නවා. ඔබට සුබ දවසක්.